Lucia, do you know why you're here? Bad luck, I guess. Hello friends, සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දන්නා මොකක් ගැනද දැන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ කියලා? GTA 6 එක ගැන. ඉතින් මට හම්බුණා ඉන්ෆෝමේෂන් එක GTA 6 වල සිස්ටම් රික්වයර්මන්ට් ගැන. ඒක කියන්න පුළුවන් එක්ක ඉන්ෆෝමේෂන් එක නැත්තම් ලීක් වෙච්ච මට හැම්බෙච්ච ඉන්ෆෝමේෂන් එක කියලා. කොහොමද? අපි ඉතින් වීඩියෝ එක කියලා බලමු මොකක්ද මට මේ හැම්බෙච්ච ඉන්ෆෝමේෂන් එක කියලා. You're a superhero. GTA 6 එක මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වෙද්දී වගේ ගේම් එක රිලීස් කරයි. ඉතින් රොක්ස්ටාර්ලාගේ අන්තිම ගේම් එක විදිහට ආවේ Red Dead Redemption 2 කියන ගේම් එක. ඉතින් පස්සේ මම හිතන්නේ ගේම් එක රිලීස් කරා කියලා. ඉතින් දැන් ඒක රිලීස් කරලම අවුරුදු 7ක් විතර වෙනවා. ඉතින් මම හිතන්නේ මේක මේ මෙච්චර පරක්කු රිලීස් ඩේට් එක මෙච්චර පරක්කු හේතුව තමයි මේකේ රියලිස්ටික් පැත්ත වගේ තමයි ෆිසික්ස් කියන පැත්ත හැන්ඩල් කරන්න. දැන් මේ ටික කාලයක් ගන්න ඕනේ ඇති GTA V එකටත් වඩා එහාට ක්වොලිටියක් ඕන හින්දා වෙන්න ඇති. ඉතින් දැන් බලමු අපි මොනවද මේකේ තියෙන සිස්ටම් රික්වයර්මන්ට් කියලා. ඉතින් ඔයාලට මේක මිනිමම් සෙටින් වලින් ප්ලේ කරන්න ඕනේ නම් ඔයාලට OS එක විදිහට Windows 11 64 bit එක යූස් කරන්න වෙනවා. ඒ වගේ තමයි processor එක ගත්තොත් AMD Ryzen 9 9800 කියන processor එක මේක යූස් කරන්න ඕනේ. තව RAM එක 32GB යූස් වෙනවා. ඒ වගේ තමයි graphic card එක Nvidia GeForce RTX 5090 කියන graphic card එක යූස් කරන්න වෙනවා. ඒ වගේම තමයි storage එක ගත්තොත් storage එක 300GB SSD එකක් යූස් කරන්න වෙනවා. මේක මිනිමම් සෙටින් වලින් ප්ලේ කරනවා. ඉතින් ඔයාලා මේක අල්ට්‍රා සෙටින් වලින් ප්ලේ කරගන්න ඕනේ. ඔයාලට OS එක විදිහට Windows 11 operating system එක ඕන් කරනවා. ඒ වගේ තමයි AMD Ryzen 9 18800X 3D කියන processor එක යූස් කරනවා. 64GB DDR6 RAM එක යූස් කරන්න ඕනේ. තව මේකට Nvidia GeForce RTX 7090 කියන graphic card එක වගේම 1TB SSD එක යූස් කරන්න ඕනේ. ඔයාලට මේ අල්ට්‍රා සෙටින් වලින් ප්ලේ කරනවා නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලා subscribe කරන්න ඒ වගේම තමයි තව කමෙන්ට් කරන්න ඕන අපිට කමෙන්ට් කරන්න. එනිදී තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. goodbye.